රත්නපර්ල් ග්‍රෑන්ඩ් හොටෙල් එකේ one night stay එක ස්පෙන්ඩ් කරේ මෙහෙමයි. එයාලා අපිව පිළිගත්තේ රීෆ්‍රෙෂින් ලෙමන් ජූස් එකකින්. ඊට පස්සේ අපි ගියේ මෙයාලගේ හයි ටී ප්ලැටර් එක try කරන්න. මෙයාලගේ හයි ටී ප්ලැටර්ස් දෙකක් තියෙනවා. මිනි ප්ලැටර් එකයි රෙගියුලර් ප්ලැටර් එකයි. අපි ගත්තේ රෙගියුලර් ප්ලැටර් එකක්. ඒකට සේවරි items, sweet items, varieties ගොඩකින් include වුණා. ඒ විතරක් නෙවෙයි ice coffee දෙකකුත්. ඊපස්සේ අපි මෙයාලගේ Sky Bar restaurant එකට ගියා. මෙයාලගේ හැම weekend එකම live hopper station එකේ live music තියෙනවා. යාළගේ ආප්ප හරිම රසයි. එක එක ජාතිය එක එක රස වලින් ආප්ප ගන්න පුළුවන්. ඩිනර් වලට ගත්තේ chicken biryani එකයි, chicken fried rice එකයි, chicken කත්තු එකයි. live music අහන ගමන් අපි අපේ ඩිනර් එක enjoy කරා. පහවදා උදේම අපි එයාලගේ cafe 9 restaurant එකට coffee ගන්න ගියා. අපි breakfast වලට ගියේ එයාලගේ rice bowl restaurant එකට. first එකට මෙයාලා buffet එකක් arrange කරලා තිබ්බේ. western, eastern ඒ වගේම indian ඕනෙම විදිහකට අපිට breakfast එක enjoy කරන්න foods තිබ්බා. ෆස්ට් එකෙන් පස්සේ මයාමි රූම් එකට ගිහිල්ලා ෆිල්ම් එකක් බැලුවා. ලන්ච් වලට අපි මෙයාලගේ ස්පෙෂල් ලම්ප් රයිස් එක ඕඩර් කරා. මේක නම් පුදුම රසක්. මං කාපු රසම ලම්ප් රයිස් එක. අපි මෙතනින් කාපු දේවල් වලට මට ලකුණු 10න් 10ක් දෙන්න පුළුවන්. ඔයාලත් රත්නපර්ල් ග්‍රෑන්ඩ් හොටෙල් එකට ගිහිල්ලා මේ දේවල් try කරලා බලන්න.